අද වෙද්දී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසිව බලන්න දහස් ගානක මිනිස්සු පෙරුම් පුරාගෙන ඉන්නවා. හැබැයි මෙසි හිතුවත් මෙසිගේ මෙතරම් දක්ෂතාවයට හේතු වෙච්ච ගැහැණු කෙනාව නැවත කිසිම දිනක බලන්න බෑ කියලා කිව්වොත් ඕගොල්ලෝ විශ්වාස කරනවද? 1987 දී ආජන්ටිනාවේ දුප්පත් පවුලක උපදින ලියනොල් මෙසි අවුරුදු 3 ඉඳන් ෆුට්බෝල් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. පොඩි කාලෙම මෙසිගේ දක්ෂතාවය දකින ෆුට්බෝල් කෝච් කෙනෙක් තමන්ගේ ෆුට්බෝල් ක්ලබ් එකට මෙසිව එවන්න කියලා කියනවා. හැබැයි මෙසි අනිත් ළමයින්ට වඩා උසින් ගොඩක්ම අඩු හින්දා මෙසිගේ අම්මයි තාත්තයි ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි එක්කෙනෙක් හැර ඒ තමයි මෙසිගේ ආච්චි අම්මා සිලියා. මෙසි ගැන මුලින්ම විශ්වාසය තිබ්බේ මෙන්න මේ ආච්චි අම්මා. මෙසිව පුහුණුවලට එක්ක යන එකේ ඉඳන් මෙසි එක්කම ඉඳගෙන මෙසිට ඕන දේවල් කරලා දෙන්නේ මේ ආච්චි අම්මා සිලියා. මෙසිට අවුරුදු 10 වෙද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයාගන්නවා. ඒ වගේම අනිත් ළමයි වගේ සාමාන්‍ය විදිහට හැදෙන්න නම් මෙසිට මාසෙකට ඩොලර් 1000ක් වගේ වියදම් කරලා ප්‍රතිකාර කරන්න වෙයි කියලා ડોක්ටර් කියනවා. ඒ වගේම ඒ දවස්වලම මෙසිගේ ආච්චි අම්මත් නැති වෙනවා. පවුලටත් මේ වියදම දරා ගන්න බැරි වෙනවා. ඒ වගේම මේ පොඩි කොල්ලා කොහොමත් අපිට උදව් වෙන්නේ නැහැ කියලා හිතලා කිසිම ක්ලබ් එකක් මෙසිට උදව් කරන්න ආවේ නැහැ. මෙන්න මෙතන තමයි බාසිලෝනා ක්ලබ් එකේ ඉඳන් මෙසිට කෝල්ලක් එන්නේ. බාසිලෝනා ක්ලබ් මෙසිගේ මෙඩිකල් එක්ස්පෙන්සස් බාර ගන්නවා. ඒ වගේම මෙසිවත් තමන්ගේ ක්ලබ් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මොකක්ද උනේ කියලා මට වඩා ඕගොල්ලෝ හොඳට දන්නවා කියලා මට විශ්වාසයි. අවුරුදු 17 දී බාසිලෝනා ක්ලබ් එකට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඒ වගේම පාපන්දු ක්‍රීඩාවේ වාර්තාවන් අලුත් කරන්නත් මෙසි පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි 2022 දී FIFA World Cup එක ජයග්‍රහණය කරලා Greatest of the All Time එහෙම නැත්නම් GOAT කියන ටයිටල් එකත් ලියනොල් මෙසි ලබා ගන්නවා. මේ වෙනකන් ලා ලීගා වල ටයිටල්ස් 10ක් කැරියර් ගෝල්ස් 700කට අධික ප්‍රමාණයක් ලබාගෙන පාපන්දු ක්‍රීඩාවේ අමතක කරන්නම බැරි තරුවක් හැටියට ඉතිහාසගත වෙනවා. ඒ වගේම මෙසි තමන් ගෝල් ගහන හැම වෙලේම අහස බලාගෙන තමන්ගේ ආච්චි අම්මට උපහාරයක් දක්වනවා. ඒකට හේතුව තමන් මෙතන ඉන්න හේතුව තමන්ගේ ආච්චි අම්මා හින්දා. ඉතින් මේක තමයි මෙසිගේ කතාව. ඉතින් ෆුට්බෝල් වලට ආදරය කරන හැමෝම මේ වීඩියෝ එක ෂෙයා කරගෙන යන්නත් අමතක කරන්න එපා.